ගිය සතියේ මම වාහනේ එලවගෙන ගියා. යනකොට ඒ පාරේ ට්‍රැෆික් පොලිසිය මහත්තුරු හැම වාහනයක්ම වගේ වාහන පරීක්ෂා කරන ඒගොල්ලෝ. අපේ වාහනටත් අත දැම්මාත් අපි වාහනේ නතර කළා. දැන් මම ලංකාවේ ප්‍රවාහන ඇමති. හැබැයි ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නකොට ප්‍රවාහන ඇමති නෙමෙයි රජ්ජුරු උනත් එයා ඩ්‍රයිවර් එකනේ. ඉතින් ට්‍රැෆික් සාජන් මහත්තයා එන්න කියලා කිව්වා ලයිසන් අරගෙන. ඉතින් මම ලයිසන් ගිහිල්ලා පෙන්නුවා. එතුමා ඒක බලලා යවුවා. ඔය සිද්ධිය මීට මාස 7කට කලින් වුණා නම් මොකද වෙන්නේ? එහෙනම් ඒ පොලිසිය රාලාමි රාමේශ්වරම් වලට මාරු කරන්න. අපේ ප්‍රවාහන අමාත්‍යාංශ නියෝජ්‍යමතුමාගේ වාහනේ වේගෙන් ගියා කියලා දඩකොලයක් දුන්නා මීට මාස 2කට කලින්. අපි නීතිය සාධාරණව කරන්න පටන් අරන් තියෙනවා. ඔබතුමාලගේ ඡන්දේ නිසා. ඔබතුමාලා දන්නවා මේ ලංකාවේ මීට කලින් හොරකම් කරලා පගා ගහලා දහස් ගණන් දේවල් කරලා තිබ්බට කවදාවත් ලොකු තෝරෙක් මෝරෙක් ලොකු මිනිහෙක් පගා ගහලා අල්ලස්තරන් දඬුවම් ලැබලා නැහැ. අපි මේ ළඟදී පාර්ලිමේන්තුවට කැඳෙව්වා අල්ලස් කොමිසම. ඉතින් අල්ලස් කොමිසමේ සභාපතිතුමාට අපි කිව්වා ඉදිරිපත් කරන්න කියලා ලංකාවේ පගාව අරගෙන වැරදිකාරය වෙච්ච ලොකුම මිනිහගේ තනතුර කියන්න කිව්වා. ඒ වාර්තාවට අනුව පහුගිය අවුරුදු 10 15ම එක ඇමතියෙක්, එක මන්ත්‍රියෙක්, එක සභාපති කෙනෙක්, එක අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වැරදිකාරය වෙලා නැහැ. පගාව අරන් වැඩිම දඬුවම ලැබලා තිබෙන නිලධාරී කියන්නේ පගාව ගත්ත ලොකුම නිලධාරියා කියලා තියෙන්නේ නිකම්ම